26 ජනසෙත පෙරමුණ විජයග්‍රාහී කම්කරු දින සැමරුම එසේනම් මැයි 15 වෙනිදා මේ විජයග්‍රාහී ජන රැළිය ආරම්භ කරන්නටයි මේ සූදානම. බොහොම ගෞරවයෙන් යුතුව මෙම අවස්ථාවේදී අප විසින් පිළිගනු ලබනවා. ඒ වගේම ජනසෙත පෙරමුණ DPL සුමනපාල මැතිතුමන් බොහොම නමස්කාර පූර්වකව මෙම අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එක්ක අත්වල් බැඳ ගන්න අපේ ආදරණීය කම්කරු ව්‍යාපාරයේ ඒ ජනතා එකමුතුවත් ස්ථානයට අපේ ආරාධනය පිළිගෙන පැමිණි ලුණුගම් හෙර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය චන්ද්‍රජෝති අපේ නායක ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපි මේ වෙනත් දේශපාලන මාවතකට හරවන්න අපි මේ ජනසෙත පෙරමුණ සමග කොළඹට හරි කොහෙට හරි කොයිතරම් මුදලක් වැය වෙනවද? බස් 500,000 ගේනවා කියලා මහා උජාරුවට ඊයේ කිව්වා. එහෙනම් බස් දුන්නේ කාට බස් පර්මිට් දෙන්න වෙනවා. වැලි කාර්යයෙන් සල්ලි ගත්තොත් වැලි පර්මිට් අස්තියක් ගෙනියන්න. දැම්මේ. මොකද ඒගොල්ලෝ කරේ මෙච්චර කාලයක් රඟපෑමක් බලය දුන්නට පස්සේ තමයි ඒගොල්ලෝගේ සැබෑ ස්වරූපය එළි උනේ. දරුවෝ දුක් විඳිනවා බලන්න ඔබට ලෙඩ ඇදේ ඉඳන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මොකද දැන් මෙච්චර කාලයක් මිනිස්සුන්ගේ ඔලු හොදලා මිනිස්සු වෙනම මතයකට ගෙනිලා අර උන්ගේ මොළ හොදලා දිර කොච්චර කිව්වත් අවධාරණය කරන්න බෑ. අර කලේ අනිත් පැත්ත හැරවල වතුර මාත්‍ය සාකච්ඡාවක් තියලා ආගිය අතක් නැතුළු එහෙන් කිව්වලු. මොකද එහෙන් කියනකම් දන්නේ නැහැ කාටද යනකොට සාක්කුවේ සල්ලි දාන් ගිහිල්ලා මගදී සල්ලි හැලුඩ කිව්වට මුදලාලි බඩු දෙන්නේ නැහැ නේ අපිට. කංකරු දිනය කියන්නේ මොකක්ද කියලා. කංකරු දිනය වෙනුවෙන් අද වෙන විට ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ හැමතැනම කංකරු දිනය වශයෙන් නම් කරලා කංකරුවන්ගේ සටන් පාඨ කියමින් කංකරුවන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන වෙනත් රටවල්. නමුත් එදා 1886 දී චිකාගෝ නුවර මේ කංකරු සටන ආරම්භුණා. මේ කංකරු සටනේදී දැන් තමුන්නාලා දන්නවා අපි උදාහරණයක් ගමු කතරගම භූමිය. මේ කතරගම භූමියේ අහිංසක දුප්පත් දරුවෝ ගිහිලා දෙහි ටික විකුණනවා, මාල් ටික විකුණනවා. අධ්‍යාපනයේ ලබන දරුවන් පවා දැන් කංකරු වශයෙන් නම් කරලා තියන්නේ ඇයි මොකද ආර්ථික ප්‍රශ්න නිසා. දරුවන්ට ජීවත් කරවීම සඳහා කිසිම රාජ්‍යයක් මේ අප මාතෘ භූමියේ තාම පහළ වෙලා නැහැ. පහළ වෙන්නෙත් නැහැ. පහළ වෙන සෑම නායකයෙක්ම කරන්නේ තමන්ගේ දරුවා තමන්ගේ පරපුර ආරක්ෂා කර ගැනීමයි. නමුත් මතක තියාගන්න ලේ පිට ලේ හලමින් තම කම්කරුවන්ගේ ජීවිත සටනේ යෙදුන මේ කංකරු සටන අද වෙන විට වසර කීයක් ඇවිත් තියනවද? නමුත් වර්තමාන ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ඒකේදී දිසානායක මුදියන්සලාගේ අනුර කුමාර දිසානායක වතු කංකරුවන්ට වැඩි කරා කංකරුවෝ ටික ඊටම සතුටු වුණා. අන්තිමට මොකද වුනේ? දැන් වතුකම් කරෝ ටික ඔක්කොම දැන් දිගං බලංගේ පස්සනේ තොණ්ඩගේ පුතාගේ පස්සනේ. ඒක බලන්න අපිලාගේ සල්ලි ලැබුණේ නැහැ කියලා මුන් කෑ ගන්න. මෙන්න බොරුව. කයිය නායකයා මිසක් ජනතාවට කිසිම වෙලාවකට ඇත්තක් කියලා නෑ කතා කළත් නෑ. අද මේ දිනේදී කංකරුවන්ගේ මේ සටන අපි අතහැරියා නම් මොකද වෙන්නේ? කංකරුවෝ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. ඒ වගේම තමයි ජනතාවගේ සල්ලි ඇමරිකන් ඩොලර් 2.5 මිලියන් ඩොලර්. අපි බලමු ලංකාව සල්ලි වලින් කීයද එදා? 313යි 775 වැඩි කිරීම ලක්ෂ කීයද?
මේ ගාන එනවා 78 කෝටි 43 ලක්ෂ 75000ක මුදලක් එනවා. මේ සල්ලි කාගේද? කොහෙන්ද? හැබැයි මලු බඩුව අනුකුමාරසානක මුදල් අමාත්‍යාංශයේ ලේකම් දාලා කරේ. මුදල් අමාත්‍යාංශයේ ඇමරිකන් ඩොලර් ටික හරියාකාර හැකරගෙන කළා කරා කියලා කතාවට නංවට කළා. දැන් මොකද කරන්නේ? මේ සම්බන්ධව ක්‍රියා කරපු ඒ වගේ මේ සම්බන්ධව අධ්‍යයනය කරපු විශේෂයෙන් අර කුලියා පිටේ පැත්තේ හිටපු ඒ භාණ්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඊයේ මරලා තියෙනවා. කොහොම මරුවද කියන්නේ දන්නේ නැහැ. අපලා කොටලා තමයි මරලා තියෙන්නේ. ඔහුලක ලැප්ටොප් එකක් තිබුණා. දැන් අකරලා සල්ලි අරන්නේ අර ඊයේ අපි දැක්ක මාධ්‍ය තුලින් රංග රාජපක්ෂ මං හිතන්නම මහා භාණ්ඩාගාරේ සහකාර මුදල් අංශයේ අධ්‍යක්ෂක මේක මරලාද මැරිලා දුව කියන පිහියක් අරන් ගිලා තාත්තා මොනා කරකක්ද දන්නේ නැහැ කියලා. නමුත් මතක තියාගන්න මාන්නයක් හරි පිහියක් හරි අතට ගත්තම තමන්ගේ ජීවිතේ එකපාරම අහිමි කර ගන්නවාද? නෑනේ. තුවක්වක් නැ එකපාර තිබ්බා ගියා. වෙලේ වෙල දාගත්ත එකපාර ගියා. නමුත් පිහියක් අරන් තමන්ගේ ජීවිතේ තමන්ම ඔය කපා කොටා දාවේද? මතක තියාගන්න 1988 89 ආපස්සට ඩෙන්ටි කාඩ් එක කරන්න එනවා. අනුර කුමාර දිසානායක කියන්නේ කයිය පමණයි. හැබැයි මතක තියාගන්න මේගොල්ලන් අනිවාර්යෙන් කලා නීතිය දැම්ම පටන් ගන්නද තව ටිකකින් පටන් ගන්නට පෙර අපේ ජීවිතේ තියෙයිද අහිංසක දුප්පත් තරුණ කොල්ලෝ ටික ආරක්ෂා කරගන්න ඕන. අද රාජ්‍ය බුද්ධියන්සේ පොලිස් දෙපාර්තමේන්තුව යුද හමුදාව කලකිරීමෙන් වැඩ කරන්නේ. ඇයි? මුන් හොරකම් කරනවා. අපිට පැමිණි දානවා. අපි අනේ පුසාවි ගානේ දුවගෙන යනවා. ගීලා මුන්ගේ වැඩි කවුද? කෙරේ කවුද? කින්ද බඳ ඔක්කොම හොයන්නත් යන්න ඕනේ. මම දන්න මටත් මේක දවසක් ඇවිල්ලා මේ මගේ වාතාවරණය කරන් ගිහින්ම අටපිරිකර විකුණලා කොහොමද ඡන්දේ කරන්න කියලා. ඒක හරි කතාවක් නේ. ජනතාව ඡන්දේ දෙමේ අටපිරිකර පූජා කරන භික්ෂුන් වහන්සේලාට අපිව මේ පොඩි ගහගෙන තියාගන්න ඕනද? නෑ. එහෙනම් කාටවත් දීතුයි. මතක තියාගන්න කාංකරුවන්ට විතරක් නෙමෙයි රටේ ජනතාවට වත්මන් රජය කිසිම වෙලාවක කිසිම අවස්ථාවක සහනයක් දෙන්නේ නැහැ. හැබැයි උන්ගේ ටික පළවත්ත බැංකුවන හොඳට වැජබෙනවා පළවත්ත කණ්ඩායම. කණ්ඩායම එකාට එක නැහැ එක එක්කනා නැහැ. දැන් උගන්ඩා කුමාරි හොයාගෙන අපි ටික තව ටික දවසකින් යන්න ඕන උගන්ඩා කුමාරියාමිගේ ගෙදර. ඇයි? මහින්දගේ සල්ලිකෝ නාමල්ලගේ සල්ලිකෝ රනිල්ගේ සල්ලිකෝ එතකොට එක එකාගේ ගෝඨාභයගේ සල්ලිකෝ මේ සල්ලි ඔක්කොම අරන් ගියා උගන්ඩා කුමාරි මේකට තියෙන පිස්සු එදා දැක්කනම් එහෙම බං දැන් ආන්න දැන් උගන්ඩා කුමාර දැන් කියන්නේ මොකක්ද අපි මේ කිව්වේ මහා භාණ්ඩාගාරගේ සල්ලි අච්චු ගන්න එක සම්බන්ධව මුන් වගේ කතා කරන ඒවා අහන අයටත් පිස්සු ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වැඩක් කරන්න පුළුවන් නම් රටේ ජනතාව වෙනුවෙන් අනිවාර්යෙන් ඔහු කරන්න බැරි සිටිනවා. හැබැයි මතක තියාගන්න ඔහුගේ පිටුපස්සේ එනවා මහා වංචාකාර මොන ටිකක්. මේ වංචාකාර මොන ටික නිසා රටේ ජනතාවට වැඩ කරන්න දෙන්න ජනතාවට බදු ගහලා වැඩක් නැහැ. ජනතාවේ බඩේ පාර ගහන්න ඕනේ. ජනතාවට පුළුවන් තරම් ආහාර වේල බද්දෙන් නිදහස් කරලා දෙන්න ඕනේ. වතු කාංකරුවෝ කන්නේ මොනවද? පාන් පිටි රොටි. රොටියට කෙලියා මේ මුන් වත්මන් රජු. පාන් පිටි ගණන් ගියා. තුන් වේලම කන්නේ රොටි. රොටියට කරපු වත්මන් රජය දෙමළ ජනතාව කෙලිය වත්මන් රජය වතු කරේ මේ සිංහල ජාතියට නොකරයිද කියන එක ගම් පළාතේ මං අහන්න කැමතියි. අහිංසක දුප්පත් දරුවෝ ගම් පළාතවල ජීවත් වෙන අම්මලා තාත්තලාගේ දරුවෝ පාසල් යනවා
සෙරප්පු දෙකක් ගන්න නැතුව. නමුත් එදා ඒකේදීලා කතා කරේ කොහමද? අපි සෑම දරුවෙකුට සෑම පවුලකටම උදව් කරනවා, උපකාර කරනවා. ඕබලාවනේ මං අහන්න කැමති පුනරුදේවුන්ගෙන් ඕබලාට අපි දීපු සහන දිත්වා ව්‍යසනයේදී ව්‍යසනයට පත්තිකි කාම්පලාතුල එවුන් දරුවන්ට ජරියන්ට පවුලටවත් තාම හරියාකාරව සහනයක් දෙන්න බැරි වෙකි වත්මන් රජය විශ්වාස කරන්න පුළුවන්ද? මූන් ටික එලවලාම දාන්න ඕන. මහින්ද රාජපක්ෂ යුගයේ පුළුවන් තරම් කාලයක් කෑවා. අම්මලා තාත්තලා පුතාලා අයියලා මල්ලා අක්කලා නංගිලා රාජපක්ෂ පරපුර පැටව ටිකත් එක්කලාම මේකට ඒවා කෑවා. ඊළඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රීපාලයි රනිල් වික්‍රමසිංහයි නෝනයි මහත්තයා දෙන්නා වගේ රට කරන්න ගත්තා. ගෑණි බයිනවා මිනිහට, මිනිහා බයිනවා ගෑණිට. උදේ යවාලෑට රනිලුයි මෛත්‍රී දෙන්න ගහගත්තා, මවුල් කෑවා. අන්තිමට මුන් දෙන්න කරුවරකුත් නැහැ. ඊළඟට පත් කරගත්තා ගෝඨාභය රාජපක්ෂ මල් කැකුල. ගෝඨාභය රාජපක්ෂ හොන්දක් කෙලින් තිබුණා නම් ගෝඨාභය උඹට කොණ්ඩක් තිබුණා නම් ත්‍රිවිධ හමුදාව පොලිසිය විශ්වාස කරලා වැඩ කළා නම් අද එදා අරගලයක් ගෙනල්ලා ගෙදර යන්නේ. අරගලේ ගෙනනකොට ගෝඨාභය ඇතුලේ ටීවී බලවලා ඉන්නවා. ඇයි ත්‍රිවිධ හමුදාව පොලිසිය තුවක්කුදිලා තිනේ බටර ගහන පොල් කොටන්ද ගස් කොටන්ද? ඇයි නීතිය ක්‍රියාත්මක නොකරේ? සීල් රකින්න ඕන නම් සීල් රකින්න පාන්දරට වරෙන්. අද ඒකේදීලා මෙහෙම තුනක් තිබුණ 159ක් වෙන්නේ නැහැ. අන්තිමට මොකද කරේ? රටේ ජනතාවගේ වෛරයක් ඇති වුණා. වෛරයක් ඇති කරවවත් මන් රජේ කට්ටිය හැමතැනම පන්දම් ඇල්ලුවා. ගොවියෝ අවුඩ ගහගෙන ගියා. ගොවියෝ පාට බැස්සා. විශ්වවිද්‍යාල කොල්ල ටික මහ විශාල වශයෙන් කෑකෝ ගැහුවා. අන්තිමට විශ්වවිද්‍යාලය කප්පාදු කරා. මුන් කල්පනා කරා රාජපක්ෂ පරපුර හිටියොත් අපිට වෙන්නේ මේකයි. අපි උන්ට විරුද්ධව වැඩ කරන්න ඕන කියලා මුන් කැරලි ගහලා ජනතාවගේ මුක්තිය පෙරමුණ බලයට ගෙනවා ජාතික ජන බලවේග නම්. අන්තිමට මං අහන්න දැන් කැමති දැන් ජාතික ජන බලවේග බලයට ඇවිල්ලා වසර කීයද? උඹලා ලුණු කෑවද? කිරිබත් කෑවද? හාල් කිලෝක කීයද? ලුණු කීයද? සීනි කීයද? රාජ්‍ය සේවකයන්ගේ රටක කීයද? රාජ්‍ය සේවකයන්ට බලතල දුන්නාද? රාජ්‍ය සේවකයන්ගේ තමයි මුන් පළවෙනියෙන් පලිගත රාජ්‍ය සේවකයන්ගේ පොලිසියම ත්‍රිවිධ හමුදාව. ඒ මොකද 88 89 කාලේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සූදානම්ින් ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කළා. මේ ආයත නීතියෙන් දඩුවම් කරනකොට මුන් වෛරයක් ගෙනාවා. උඹලට අපි බලයට ආපු කාලෙක අනිවාර්යෙන් උඹලට ගහනවා කියන එක. ඒ නිසා දැන් ආපාසට ත්‍රිවිධ හමුදාව පොලිසිය තමයි වග කියන්න ඕනික මුන් ඔක්කොම පටවන්නේ හෙට. ඒ නිසා මතක තියාගන්න රාජ්‍ය සේවකයන්ට පුළුවන් තරම් ගහපු රජය, ගුරුවරුන්ට පුළුවන් තරම් ගහපු රජය, දැන් ගුරුවරුන්ට රාජ්‍ය සේවකයන්ට වර්තමාන රජයේ පාවලා තිනා. මම දවසක් මත්තල ගුවන්තොටුපළේදී බස් 40ක් 50ක් යනකොට ළමයිනේ බලා කොහෙද යන්නේ? අපි යනවා අනුරදී දිනවන්න. අපි දැන් අනුරට කමක් නැහැ මටත් දෙවෙනි මනාපය හරි දීපල්ලා. ජනාධිපති මැතිවරණය. එතකොට දැන් මම මේ ගුරුවරුන් ඇහුවා. දැන් මාලකට ඔක්කොම කට්ටිය ආවා උද්ඝෝෂණය කරන්න කොළඹ තමන්ගේ රස්සාව ආරක්ෂා කරගැනීම. තමන්ගේ නායකයා දැනීම සඳහා කැපවීමෙන් වැඩ කරපු ගුරුවරයෝ ටික මුන්ගේ රස්සාවල් ටිකවත් හරියාකාරව කළා දෙන්න බැරි වත්මන් රජයේ ඒ වගේම තමයි විශාල වශයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ වගේම රාජ්‍ය සේවකයන්ට විහාර එල්ල කරන මේ වත්මන් රජයේ ඉදිරි කාලයේදී රාජ්‍ය සේවකයා තමයි මුංග පන්නන්නේ කියන එක මතක තියාගන්න. ඡන්ද ගණන් කිරීමේ මැදස්ථාන වෙන්නේ JVP කාර්යය ටික මේ ජාතික ජන බලවේග නෙවෙයි රාජ්‍ය සේවකයෙකුට මෙතන ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් මතක තියාගන්න. එදා ගෝඨාභය වැඩි කරනකොට අපි මේ වේදිකාවේ කිව්වා ඊළඟට නොයෙකුත් ආකාරයේ මැතිය මෙතුරු වැඩි කරනවා මේක. මම මේ වේදිකාවේ කිව්වා ගෝඨාභයද මහින්දද රනිල්ද අනුරද කියන මට වැඩක් නැහැ.
වැරදි කරනවා නම් මූන් ටික හරි මාරිකට ඵලයල්ලා ජනතාව ආරක්ෂා කරපල්ලා ජනතාවට පුළුවන් තරම් සහන දීපල්ලා මේ වෙන විට ජනතාව අන්ත අසරණ තාත්තට පත්ලා තින්නේ විශේෂ වශයෙන් මතක් කරන්න ඕන කතරගම ප්‍රදේශය තුල කුඩු මාෆියාව සම්බන්ධව ඒ වගේම නොයෙකුත් මාෆියා සම්බන්ධව මට පැමිණි රාශියක් ලැබී තිනවා මම විශ්වාස කරනවා වත්මන් ස්ථානාධිපති පිටුමාසා ගරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් දකුණු පළාත පොලිස් පෙතුමාගේ අවධානය යොමු කළා මේ සුද්ධ භූමිය තුල අඩුම ගානේ මත් පෙත්තක්වත් නොතියයි කියලා මම දැක්කා මේ පළාතේ අර සුරා අරක්කු දබෑරුමක් විවෘත කරන්න කියලා මේ පළාතේ හාමුදුරු කෙනෙක් උද්ඝෝෂණයක් කරා ඒ මොකද කුට්ටි ගණන් ලැබෙනවා නම් ඕන උද්ඝෝෂණයක් ඕන ස්ට්‍රයික් එකක් කරනවා නමුත් මේවා නතර කරන්න ක්‍රම අපි වගේ කෙනෙක් ළඟට ජනතාව වරන් මම පැය 72ක් ඇතුළත ඒක අනිවාර්යෙන් නතර කරනවා කියන එක මතක තියාගන්න යන්නේ මොකද සල්ලි පස්සේ ඔබ මට සහයෝගය දීපන් කියලා නමුත් රජු ප්‍රතිපත්තියකින් වැඩ කරන්න පුළුවන් අපි වගේ නායකයෝ ළඟට එන්නේ බුලක් කුලයක් ගන්න නැතුව නමුත් අපි වැඩ කළා දෙනවා මේ ඊයේ බේදත් එක්තරා පුද්ගලයෙකුට ප්‍රශ්නයක් එහෙනම් මතක තියාගන්න රටේ ජනතාව මේ ජනතාව ආරක්ෂා කරන්න බැරි රජයක් මේක ඒ වගේ තමයි මාධ්‍යවේදීන්ට විහාරෙල්ල කරන පන්න සමාජ මාධ්‍යයටත් විහාරෙල්ල කරනවා නමුත් මාධ්‍ය කරවුඩින් ගිය මේ 159 අද මාධ්‍යට ගහන එක හරිද සමහර මේ නාලිකා පෙන්නන මේ උන් ටික මේ නාලිකා පෙන්න ගහන්නේ මතක තියාගන්න තමුන්නාසලා බලයට ආවේ මාධ්‍යයෙන් මේ මාධ්‍යම තමයි බොලාටක එලවන්නේ කියන එකත් මතක තියාගන්න කංකරෝ සටනට ජයවා කියමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. හෙරුවන් සරණයි.